සුපිරිම රිවිව් එකක් දෙන්නයි සූදානම් වෙන්නේ. අපිට හිටපන්. කොල්ල රෙඩි. මචං කාලයකට පස්සේ බලපු සුපිරිම ටෙලියක් ඉවර වුණා. ඒක තමයි රටපවුල. ඉතින් මේක ගැන වචනයක් කතා කරන්නම හිතුණා. මේක බලපුවය බොහෝ දෙනෙක් මං හිතන්නේ සංවේදී වෙන්නේ නැති කියලා මං හිතනවා. මොකද පීක් එකේම තියෙද්දි කතාවේ උච්චතම අවස්ථාවේ තියෙද්දි කතාව ඉවර කරා. මේකේ කවුරු හරි අධ්‍යක්ෂකතුමා කතාව ලියපු කෙනා නළුනිලියෝ මේගොල්ලෝ මාරම ටැලන්ටඩ්. ඇත්තටම මෙහෙමයි. මේ කතාවේ හිටපු චරිත ටික තියෙනවානේ. මං හිතන්නේ බොහෝ දෙනෙක් කැමති වෙන එකක් නැහැ ඒගොල්ලන්ට මේ කතාවේ චරිත කියලා කියන්න. මොකද මේ පවුල පවුලක්. ඒක නාට්‍ය කොටසක් නෙමෙයි. ඒක නාට්‍යකුත් නෙමෙයි. ඉතින් ධර්මයට හම්බුණා පවුලක්. ගයක් වෙනකොට පවුලක්. දමයන්තිට දරුවෝ දෙන්නෙක් ලැබුණා. එතකොට අප්සිට අයියා කෙනෙක් ලැබුණා. තවත් අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ලැබුණා. ඉතින් ඔයගොල්ලෝ දැක්කා මේ කතාව කොහොමද ගලාගෙන ගියේ කියලා. ඇත්තටම හිතා ගන්න අමාරුයි. ඉතින් ඒක එහෙම ඉවර කරා කිව්වහම සමහරව අකමැති වුණා ඉවර කරනවට. නමුත් මිනිසුන්ගේ ඉහළම ආදරේ තියෙන තැන ඒගොල්ලෝ කතාව නැවැත්තුවා. ඉතින් ඇත්තටම වචන එහෙම ගලපන්න අමාරුයි මේ කතාව ගැන. ඒ තරම් ඒක ඉන්ටරෙස්ටිං සහ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඕගොල්ලෝ අපි හැමෝටම තිබිච්ච දුක හිතන අවස්ථාවක් තමයි මේක පවුලක් විදිහට ඇයි මෙහෙම දිගටම තියෙන්නේ නැත්තේ? ඇයි මෙහෙම තියන්න බැරි? ඉතින් කොහොමද එහෙම තියන්නේ? ඒක පවුලක් නෙමෙයි කියන්න බෑ. ඉතින් ඒක පවුලක් තමයි. ඒක නාට්‍යයක් නෙමෙයි. දනුකට අප්සිව සෙට් වෙන්න තිබ්බා. ගොඩක් අය එහෙම බලාපොරොත්තු වුණා. නමුත් එහෙම කොහොමද බං සෙට් වෙන්නේ? ඒ උගේ නංගිනේ. එතකොට දනුකට කෙල්ලෙක් ඉන්නවනේ. අප්සිගේ අයියානේ දනුක කියන්නේ. එහෙම වෙන්න බෑ. එතකොට අර අනිත් හිටපු කොල්ලා යුරේෂුයි අප්සි සෙට් වෙනවා කියන හින්ට් එකක් දීලා තිබ්බ කතාවේ අන්තිමට. ඉතින් රටපවුල නිමි.